Hai Buma, සුබදවසක් වේවා සම්පූර්ණයෙන්ම කේසර ඇස්ට්‍රෝලොජි YouTube නාලිකාවෙන් ඔබ සියලු දෙනාම මම ගෞරවයෙන් පිළිගන්නවා. අද මම ඔබට ඉදිරිපත් කරනවා 2026 මාර්තු 2 වෙනිදා සිකුරු ගහයා නැත්නම් ලෞකිකත්වයට කාර්යකර ගහයා ආදරය, කරුණාව, සෞභාග්‍ය ඔය සියලු කටයුතු වලට කාරකත්වය දරන සිකුරු ගහයා උච්ච රාශිය නම් මීන රාශිගත වුණා. ඒක කොහොමද මේ ලග්නට බලපාන්නේ කියලා තමයි විශේෂයෙන් ගැන ඔබට කතා කරනවා. අපි පළමුව කතා කරමු මේෂ ලග්න කොහොමද මේ සිකුරු ගහයාගේ පලාපල තත්ත්වය ඉදිරි අනාගතයේ කොහොමද ගත වෙන්නේ කියලා. මීන රාශිය කියන්නේ මේෂ ලග්නේ එනන් 12 වෙනි තමයි මෙම සිකුරු ගහයා ගෝචරය වශයෙන් පැමිණෙන්නේ. ඒ නිසා ඔබගේ විදන් තත්ත්වය වැඩි වීමක් පෙන්වන්න කරන්න පුළුවන් බව මට විශේෂයෙන් කියන්න පුළුවන්. ඒ වගේම පොළවෙන් දෙයක් ලබන්න තියෙනවා නම් අපිට ඒවට ඊටකඩ තියෙන කාලයක් මෙම කාලය. ඒ වගේම මෙම මේෂ ලග්නයේ ඔබට හතාධිපති තමයි මේ 12 වෙනි ගමන් කරන නිසා ඔබට බුය සම්බන්ධ ගැටලු ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. නිසා ඔබ කල්පනාකාරී කටයුතු කරන කියලා විශේෂයෙන් මම ඉල්ලීමක් කරනවා. සිකුරු ගහයා උච්ච රාශියේ ගමන් කිරීම නිසා ඔබට සෙම්මාස්ත්‍ර පීඩාවන් ඒ වගේ දේවල් ඇති කරන්න පුළුවන්. සෙම හතිය වැනි පීඩා නිසා ඔබ රෝගී වෙන්න පුළුවන්. නිසා ඔබ කැමින් වතුරින් ප්‍රවේශම් වෙන්න කියලා මම විශේෂයෙන් ඔබට ඉල්ලීමක් කරනවා. මේෂ ලග්නමිය ඔබට විෂභ ලග්න ගැන බැලීමේදී විෂභ ලග්න ඔබට සිකුරු පැමිණෙන්නේ 11 වෙනිට. ඒ නිසා ඔබගේ 11 වෙනිට සිකුරු පැමිණීම ලැබීම් අංශයට යහපත් කාලයක් වශයෙන් හඳුන්වන්න පුළුවන්. ඒ වගේම ලග්නාධිපති තමයි මේ ඔබගේ මේ විශේෂයෙන් විෂභ ලග්න ඔබගේ බලවත් වෙන්නේ. ඔබට හිත විතරක් වැඩි වෙන කාල පරිච්ඡේදයක් වශයෙන් හඳුන්වන්න පුළුවන්. ඒ වගේම ඔබ ව්‍යාපාරයක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒවට ඉතාමත් යහපත් කාලයක් වශයෙන් හඳුන්වන්න පුළුවන් මෙම සිකුරු ගහයා මීන රාශිගත වීම විෂභ ලග්නයේ ඔබට. ඒ වගේම ඔබට ලාභ උපකාර වැඩියෙන් ලැබෙන කාලයක් හිත මිතුරන්ගෙන්. ඒ වගේම උෂ්ණ අධික රෝග ඇති වෙන්න පුළුවන් බවකුත් මට පේනවා. ඒ ගැන විශේෂයෙන් කල්පනාකාරී වෙන්න ඔබ. ඒ වගේම රෝග ස්ථානපත තමයි මේ බලවත් වෙලා ගමන් කරන්නේ. ඒ නිසා ඔබට ශරීර සෞඛ්‍ය දුබලතා ඇති කරත් ඔබට දියුණුවක් ඇති කරන්න පුළුවන් කියලා විශේෂයෙන් පෙන්වන කරන සංචාරක ශේෂ්ත්‍රය. ඒ වගේම සුඛෝපභෝගී දේ විකිණීමෙන් ඔබට ඒ වගේ අංශක ව්‍යාපාරයක් ඔබ කරනවා. ඔබට විශේෂයෙන් ලාභදායී කාලයක් වශයෙන් හඳුන්වන්න පුළුවන් මෙම වෘෂභ ලග්නයේ ඔබට. සමස්තයක් වශයෙන් ගත්තාම වෘෂභ ලග්නයට සුබදායී වකවානුවක් වශයෙන් හඳුන්වන්න පුළුවන් මට මෙම සිකුරු ගහයා මීන රාශිගත වීම. ඒ වගේම මිථුන ලග්නය වලට අපි ගත්තාම මිථුන ලග්නයේ ඔබගේ 10 වෙනියේ තමයි මෙම සිකුරු ගහයා ගෝචරයෙන් පැමිණෙන්නේ. එහෙනම් කර්මස්ථානවල තමයි ඔබගේ පැමිණෙන්නේ සිකුරු ගහයා. නිසා රැකියාව අවශ්‍යයක් ඔබට රැකියාවක් නැත්නම් රැකියාවක් ලැබෙන්න පුළුවන් කාල වකවානුවක් වශයෙන් මට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම විදේශ රැකියාව සඳහා ඔබ උත්සාහ කරනවා නම් ඔබට කරදර බාධා පරමක් ඇති කරන කාල වකවානුවක් වශයෙන් හඳුන්වන්න පුළුවන්. ඒ වගේම ඔබට සෙම්මාශ්‍රිත පීඩාවන් ඒ වගේම ලියවල දෝෂ වැනි දේ ඇති කරන්න පුළුවන් බවත් පෙන්වන කරන මෙම ග්‍රහ ගෝචරයත් එක්ක. ඒ වගේම අධ්‍යාපන ලබන දුවදරුවන්ගේ ඉගෙන තරඟ විභාග ආදී වලට ඉදිරිපත් කරනවා නම් එවැනි ජයග්‍රහණය සහිත කාලයක්. සමත්යක් වශයෙන් ගත්තාම සිකුරු ගහයා මීන රාශිගත වීම නැත්නම් මිථුන ලග්නයේ ඔබගේ 10 වෙනි ගමන් කිරීම ඔබට කාලය තිස්සේ අලුත් වැඩියා කටයුත්තක් කරන්න බලාපොරොත්තු වෙන ඔබ නිවසක් හරි ඒ කටයුතු ඉෂ්ට කරන්න පුළුවන් කාල වකවානුවක් වශයෙන් හඳුන්වන්න පුළුවන්. විශේෂයෙන් මෙම 10 වෙනි මීන රාශියේ සිකුරු ගහයා ගෝචර වීම. අප බලමු කටක ලග්නයේ අපිට කොහොමද මෙම ග්‍රහ ගෝචරය නැත්නම් සිකුරු ගෝචරය වශයෙන් පැමිණීම කොහොමද බලපාන්නේ කියලා. කටක ලග්නයේ ඔබට සිකුරු 9 වෙනිට තමයි මේ පැමිණෙන්නේ. ඒ නිසා ඔබට සුඛෝපභෝගී දේවල් විකිණීමෙන් කියන්නේ ඇඳුම් පැළඳුම් වාහන සංචාරක ශේෂ්ත්‍රය හොටෙල් සම්බන්ධ රැකියාවල් කරන අයගෙත් ඒ වගේම ඒ සම්බන්ධ ව්‍යාපාර කරන අයගෙත් විශේෂ දියුණුව ලබන්න පුළුවන් කාල වකවානුවක් වශයෙන් හැඳින්වෙන්න පුළුවන්. ඒ වගේ වන්දනා ගමන් ආදී අපේක්ෂා කරනවා නම් ඒකට සාර්ථක වෙන කාලයක් වෙනවා කටක ලග්නයේ ඔබගේ. ඒ වගේම නිවසේ අලංකාර කටයුතු බලාපොරොත්තු වෙනවා නම් එම කටයුතු සාර්ථක වෙන කාලයක් වශයෙන් මට විශේෂයෙන් හඳුන්වන්න පුළුවන්. මොකද සිකුරු ගහයා 9 වෙනියේ තමයි අපට පෙර පින් මතු කරන කාලයක් වශයෙන් හඳුන්වන්න පුළුවන්. බාධා අවිරත ඇති කරත් ඔබට මෙම ඉදිරි කාලෙදී ගෝචර වශයෙන් කටක රාශියට
බ්‍රහස්පති ග්‍රහයා ගමන් කිරීම නිසා ඔබගේ අනාගතයේ බොහොම යහපත් කාලයක් වුණා වශයෙන් විශේෂයෙන් කටක ලක්ෂණ ඔබට හඳුනන්න පුළුවන්. මොකද මෙම සිකුරු ග්‍රහයාගේ ගෝචරය සමග ඉදිරියේදී බ්‍රහස්පති ග්‍රහයාත් ඔබේ ලක්ෂණයට පැමිණෙන නිසා ඔබට විශේෂයෙන් කටක ලක්ෂණ ඔබට අනාගතයේ ඉදිරි කාලයේ බොහෝ යහපත් කාලයක් වුණා වශයෙන් මට හඳුනන්න පුළුවන්.